අයුබෝවන් උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් ලැබී තිබෙනවා. ඒ අනුව එළඹෙන 12 වෙනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම ලිපිය 9 වනදා තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසට බාර දී ඇති අතර පසුගිය සතියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර ඇති බවට මාධ්‍ය මගින් පැවසුවත් ලිපියක් බාර දී නොතිබුණා. මෙම ලිපිය ලැබී ඇත්තේ ශ්‍රී ලංකන් හිටපු සභාපති කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මියගිය පසු පැය 24ක් යන්නට මත්තෙන් බවයි වාර්තා වන්නේ. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් A330 ගුවන් යානා 6ක් සහ A350 වර්ගයේ ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තා යැයි එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජයනායකට චෝදනා එල්ල වී තිබුණා. විමර්ශන අතරතුර අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට පැවසුවේ මෙම ගනුදෙනුවේදී තමන්ට ලද ඇමරිකානු ඩොලර් මිලියන 2ක මුදලින් රුපියල් මිලියන 20ක් එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාටද රුපියල් මිලියන 60ක් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද ලබා දුන් බව කපිල චන්ද්‍රසේන පැවසූ බවයි. නමුත් ඊට විරෝධය දැක්වූ ජනාධිපති නීතිඥ රියන්සි අර්සගොලරත්න මහතා අධිකරණයට දියුණු ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කියා සිටියේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය සේවා දායකයාගෙන් තර්ජනය කර ප්‍රකාශ ලබාගෙන ඇති බවයි. උණුසුම්පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට සුබ දවසක්.